කොහොමද මගේ යාළුවනේ? ඔයාලට සුබ දවසක්. අද මං අරන් ආවේ අපි කවුරුත් දන්නා හොඳ ಗುಣ පලා වර්ගයක් ගැන. මොනවද දන්නවද මේ පලා වර්ගය? කංකුම්. කංකුම් අපේ ඇඟට කොච්චර ගුණයිද? කංකුම් වලින් හදන්න පුළුවන් කෑම වර්ග මොනවද කියලා අපි බලමු. එන්න යන්න වීඩියෝ එකට. මේ තියෙන කංකුම්. කංකුම් ජලය ආශ්‍රිතව වැවෙන පලා වර්ගයක්. අපිට ඉතින් ගෙදරත් ලේසියෙන් හදා ගන්න පුළුවන්. ගෙදර හදනවා නම් අපිට පොඩි වාජන වල හදන්න පුළුවන්. ඒ වගේම පොළොවේ බිම හදන්න පුළුවන්. කංකුම් අපිට ගෙදර හදනවා නම් දඬු හිටවලත් හදන්න පුළුවන්. ඒ වගේම කංකුම් ඇට ගන්න තියෙනවා කඩේ. කංකුම් ඇට වලිනුත් මේ අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ගෙදර හදනවා නම් කංකුම් ගෙදර හැදුවොත් දවසකට දෙපාරක් වගේ වතුර දාන්න ඕනේ. මොකද වතුර අඩු වුණු ගාම කංකුම් වලින් ඉක්මනටම මල් එනවා. කංකුම් වලට කට්ටිය ගොඩක් ආසයි. සමහර කට්ටිය නම් අකමැති ගොඩේ කෑම කියනවනේ. එනට ගොඩේ කෑම නෙමෙයි මේවා හරි ගුණ කෑම කංකුම්. කංකුම් වල සුදු පාට වගේම මේ ලා රෝස පාට වගේ මලක් හැදෙනවා. මේ තියෙන කංකුම් මලක්. මේ ලා රෝස පාට වගේ මලක්. තනිකරම සුදු පාට වගේ මලකුත් එනවා. ඉතින් පාට දෙකක් වගේ මල් තියෙනවා. කංකුම් බඳුන් වල හදනවා නම් අපිට පුළුවන් ඔය පොඩි කිරිහට්ටි ඒ වගේ හදා ගන්න පුළුවන්. ඉතින් අලංකාරයටත් හොඳයි. හරි ලස්සනයි. කංකුම් ගොඩක් අය කන්න කැමති. ගොඩක් ගමේ ඉන්න කට්ටිය නම් ගොඩක් කංකුම් කිව්වම දන්නවා කංකුම් වලට කංකුම් කන්න ආසයි. කංකුම් අපි කන්න ආස වගේම ඔයාලා දන්නවා කංකුම් ගොඩක් ගුණයි කියලා. කංකුම් වල තියෙනවා ඇමයිනෝ අම්ල, විටමින් A, විටමින් C, කැල්සියම්. ඉතින් මේ වගේ ගුණ දෙයක් තමයි මේ කංකුම් කියන්නේ. ඉතින් කංකුම් කන්න ඔයාලා කංකුම් විසික් කරන්න එපා. දැක්කාම අපෝ ගොඩේ කෑම කියලා අයින් කරන්න එපා. මේ වගේ පලා වර්ග කන්න. කංකුම්, නිවිතිය, එතකොට ගොටුකොළ, මුගුණු වැන්න, ඒ වගේ පලා වර්ග කන්න ඔයාලට. ගොඩක් ගුණයි මේ වගේ දේවල්. ඒ වගේම කංකුම් ස්නායු දුර්වලතා අඩු කරනවා. අපිට ශරීරයට ඕන යකඩ ලබා දෙනවා. ඉතින් කොච්චර ගුණ නිවිතිය වගේම කංකුම් වලත් යකඩ තියෙනවා. කංකුම් වලින් ගොඩක් කෑම වර්ගත් හදනවා. අපි නම් ගොඩක් දුරට හැමෝම දන්නේ කංකුම් තෙල් දානවා කියලා විතරනේ. ඒ වුණාට කංකුම් වලින් ගොඩක් කෑම වර්ග හදනවා. කංකුම් තෙල් දානවා, කංකුම් ඩෙවල් හදනවා, කංකුම් කිරට හදනවා, බිත්තර කංකුම් ඩෙවල් හදනවා. ඉතින් මේ වගේ එක එක කෑම කංකුම් වලින් හදනවා. ඉතින් මේ වගේ පලා වර්ග දැක්කම ඔයාලා කන්න. මේවා තමයි ශරීරයට ඕන. ඉතින් අපි ගොඩක් කන්න පුරුදුලා ඉන්නේ කෘත්‍රිම රසකාරක දාලා තියෙන ශනික කෑමනේ. ඒවා ඉතින් අපේ ශරීරයට හොඳ නෑ. ඒ වගේම තමයි අපිට පිළිකා එක එක ලෙඩ එන්නේ. ඉතින් මේ වගේ පලා වර්ග කන්න පුරුදු වෙන්න. ඉතින් මම ඔයාලට කියන්නේ මේ වීඩියෝ එක බලන හැමෝම අද ඉඳන්වත් මේ කංකුම් වගේ ගුණ දේවල් මේ වගේ පලා වර්ග කන්න පුරුදු වෙන්න. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ඉතින් ඔයාලට මම පුංචි මතක් කිරීමක් කරනවා. මගේ වීඩියෝ එක හොඳ නම් ඉන්නවා මගේ YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එකත් අනිත් අයටත් බලන්න share කරන්න. ඉතින් එයාලත් මේ වගේ දේවල් දන්නේ නැහැනේ. මේ වගේ ಗುಣ පලා වර්ග කන්නේත් නැහැනේ. ඉතින් මේ වගේ දේවල් දැනගන්න අනිත් අයටත් share කරන්න කියලා ඔයාලට පුංචි මතක් කිරීමක් කරනවා. එහෙනම් ඉතින් මගේ යාළුවනේ ඔයාලා හැමෝටම සුබ දවසක්. මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඉක්මනටම එන්නම්. යාළුවෝ හැමෝටම සුබ දවසක්.